ඔන්න පොරොන්දු වෙන විදිහටම අච්චාරු හදන වීඩියෝ එකක් අරන් ආවා. මේක හරියම ලේසි. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනට හදා ගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ලෑස්ති කරගත්තම විනාගිරි කප් 2යි, ඉඟුරු සුදු ලුණු තේ හැඳි 2යි, ලුණු තේ හැඳයි, කෑලි මිරිස් තේ හැඳයි, රට ඉඳි කිලෝ 1යි. එතකොට අපිට තව ඕන වෙනවා හකුරු ග්‍රෑම් 250යි, කුරුඳු පොතු කෑලි 2-3ක් විතර, සීනි කප් භාගය. මේ ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ලෑස්ති කරගත්තම අච්චාරු එක හදන එක මහලු ගේමක් නෙවෙයි. දැන් මම මේක හදන දවසේ මට කරන්ට් නැහැ. ඒක නිසා මම මේක බ්ලෙන්ඩ් කරගත්තේ නැහැ. ඔයාලට කරන්ට් එක තියෙනවා නම් මේක බ්ලෙන්ඩ් කරගත්තම ස්මූත් පේස්ට් එකක් විදිහට කරගන්න පුළුවන්. ඔන්න දැන් හදන හැටි කියන්නම්. විනාගිරි කප් එක දාගන්න හට්ටියට රත් චට්ටියකට දාගන්න වතුර නැති වෙන්න ඕනේ. ඒකටම දාන්න ඉඟුරු සුදු ලුණු, ඊට පස්සේ ලුණු, කෑලි මිරිස්, රටින්දි එකයි, කුරුඳු පොතු එකයි. ඒක දාලා හොඳට විනාගිරි එකත් එක්ක මික්ස් වෙන්න. තර්ට මික්ස් කරලා ස්මෑෂ් කරන්න. ඊට පස්සේ ඔයාලා ගාව ලුණු දෙහි තියෙනවා නම් ලුණු දෙහි දැම්මම මාරම රහයි. ලුණු අඹ උනත් කමක් නැහැ. දෙකම තියෙනවා නම් දෙකම දාන්න මාරම රහයි. ඊට පස්සේ ඒක හොඳට මික්ස් කරගෙන ඒකට දාන්න හකුරුයි හොඳට දිය වුණාට පස්සේ ඇඩ් කරන්න සීනිත් දාලා හොඳට මික්ස් කරගත්තම ඔයාලගේ අච්චාරු එක රෙඩි. ළමයි අනිවාර්යයෙන්ම බිරියානි කනවා නම් අච්චාරු එකක් හදාගන්න මේ විදිහට. මෙහෙම අච්චාරු නැත්තම් බිරියානි කන්න එපා. මොකද කිව්වොත් කාලා වැඩක් නැහැ. තේරෙන සිංහලෙන් කිව්වේ හදලා බලන්න අනිවාර්යයෙන්ම රසණීය. අච්චාරු එක හදාගත්තට පස්සේ ඒක ඔයාලට බොටල් එක දාලා ඕනේ තරම් කාලයක් තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ නැහැ. මොකද විනාගිරි තියෙන නිසා කල් තියාගන්න පුළුවන්.